ඔයාගේ කම්පියුටරේට ෆ්‍රී හම්බෙලා තියෙන මේ තරම් පවර්ෆුල් AI ගැන ඔයා දැනගෙන හිටියද? ඉතින් මේ Copilot AI එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේ ඔයාලගේ කම්පියුටර් එකට මේක බිල්ඩින් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේ AI එක හරහා ගොඩක් වැඩ කරගත්ත හැකි, අපේ වැඩ ලේසි කරගත්ත හැකි. ඉතින් අපි බලමු කොහොමද අපි AI එක හරියටම යූස් කරන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුතින් එකතු වුණේ subscribe කරගෙන මේ වීඩියෝ like එකකුත් දාගෙනම අපි පටන් ගමු අද වීඩියෝ එක. පටන් ගන්න කලින්ම කියන්නම් දැන් මම හිතුවා වීඩියෝ සීරීස් එකක් කරගෙන යන්න විනාඩි 5ත් 10ත් අතර වීඩියෝස්. ඒ කියන්නේ ඉතාමත් පොඩි කාලෙකින් මම ඔයාලට ඇප් එකක් ගැන හරි මොකක් හරි දෙයක් හදන විදිය ගැන හරි කියලා දෙනවා. ඉතින් එතකොට ඔයාලගේ කාලයත් ඉතුරු වෙනවා. ඉතින් ඔයා සීරීස් එකට කැමති නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මම ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න. එක කමෙන්ට් එකක් හරි තිබ්බොත් මම ඒක දිගටම කන්ටිනියු කරගෙන යනවා. එහෙනම් බලමු කොහොමද මේ Copilot AI එක යූස් කරන්න කියලා. හරි මුලින්ම අපි Copilot එක ඕපන් කරගන්න ඕනවාට මෙන්න මේ විදිහ අයිකන් එකක් බලා ගන්න පුළුවන් මෙතන. ඔයාලට ගන්න තියෙන මේ කුඩ එක පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයා මුලින්ම සයින් වෙලා ඉන්න ඕනේ. මම මෙතන සයින් වෙලා ඉන්න හින්දා මට මෙතන පෙන්නන්නේ නැහැ. ඔයාලට මෙතන සයින් කියලා පෙන්නයි. ඔයාලට ගන්න තියෙන වගේ Microsoft account එක දීලා මේකට සයින් වෙන්න. සයින් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ app එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් බලමු මේක කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. ඉතින් අපිට මේකේ මුලින්ම කරන්න පුළුවන් අපිට ChatGPT එක වගේ අපේ ප්‍රශ්න දැම්ම හැකි. ඒ කියන්නේ අපිට මේකේ දීලා තියෙනවා මෙන්න මේ විදිහට පොඩි උදාහරණ වගේක්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ එකක් ක්ලික් කරලා ඊට පස්සේ අපිට පුළුවන් වගේ එකක් දෙන්න. ඊට පස්සේ enter කී එක press කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට plan එක මෙයා හදලා දෙනවා. ඒත් එක්ක අපිට මේ response එක මේක edit කරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මෙතන suggestions වගේක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ කැමති එකක් දීලා මේ response එක change කරගන්න. ඉතින් මේක ඔයාලට පුළුවන් තව detail එකක් type කරන්න. ඒ කියන්නේ ඔයා ලංකාවේ කොහෙටද යන්න ඕනේ කියලා point out කරලා දුන්නොත් එහෙනම් මෙයා හදලා දෙනවා හොඳට. ඊට පස්සේ අපි බලමු මේක image එකක් create කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට ගන්න තියෙන මෙතන type කරන්න create image of මෙන්න මේ විදිහට මම මේ එක type කරලා enter key එක press කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් preparing කියලා. ඉතින් මේක අපිට Windows වල building එනවා දැන් බලා ගන්න පුළුවන් Windows 11 පාවිච්චි කරන කෙනෙක් නම්. ඔයාලට Windows 11 වල මේක building බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ app එක download කරගන්න. ඉතින් අපිට මේ app එකේ web එකෙත් වැඩ කර හැකි. මම ඒක ඉස්සරහට පෙන්නන්න. හරි දැන් අපිට මෙන්න මේ විදිහට අපේ image එක create වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට ලේසියෙන්ම create කරගත්ත හැකි. ඔයාලට මෙතන තව detail add කරොත් එහම හොඳ ලස්සන image එකක් ගන්න පුළුවන්. හරි දැන් අපිට මෙන්න මේ විදිහට image එක create වෙනවා බලා ගන්න පුළුවන්. අපිට මේක මෙන්න මෙතනින් download කරගත්ත හැකි වට ඕන. ඔයාලා ගන්න තියෙන මෙන්න මෙතන තියෙන download icon එක අන්න ඒක ක්ලික් කරලා මේක download කරගත්ත හැකි ලේසියෙන්ම. දැන් අපි බලමු මේ image එක පොඩ්ඩක් cartoon style එකට හදලා ඔයාලා ගන්න තියෙන මෙන්න මෙතන suggestion එකක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක type කරන්න. මම මේක enter කරනවා. ඉතින් ඔයාලට මේකේ limit එකක් නැතුව image create කරගත්ත හැකි. අපි බලමු මේ cartoon එක කොයි විදිහට එන්නේ කියලා. හරි අපේ image එක create වෙනකන් අපි ඉතුරු එක බලමු. ඉතින් ඔයාලට පුළුවන් මේකේ තව අපිට මේකේ ගණන් ප්‍රශ්න දැම්ම හැකි. මම මෙතන එකක් දාලා පෙන්නන්නම් ඔයාලට. දැන් මම මෙන්න මේ විදිහට එකක් type කරලා enter කරා. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට උත්තරේ ඍණ 5යි කියලා. ඔයාලට මෙන්න මේ විදිහට රේසියම ගත්ත හැකි. ඉතින් අපිට තව පුළුවන් මේකේ image create කරගන්න. තව අපිට මේකේ තව ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත හැකි. දැන් මම මෙතන තව එකක් පෙන්නන්නම්. ඔයාලට ගන්න තියෙන්නේ ඔයාගේ YouTube වීඩියෝ එකේ description එකක් වගේ ඔයාලට type කරගන්න ඕන නම් ඔයාලට ගන්න තියෙන්නේ create ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට type කරලා enter කරන්න. ඊට පස්සේ අපිට මෙහා අපේ YouTube වීඩියෝ එකට අදාළ කරන description එක හදලා දෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට tags එක බලා ගන්න පුළුවන් මේ description එක හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට ලේසියෙන්ම description උත් හදාගත්ත හැකි. ඉතින් අපිට මේක තව වැඩ ගොඩක් ගන්න පුළුවන්. ඔයාලට මෙතන වෙබ් එකෙත් පාවිච්චි කර හැකි. ඔයාලට Google Chrome එකෙත් පුළුවන්. එහෙම නැත්නම් Microsoft Edge එකෙත් පුළුවන්. ඉතින් තව අපිට මේක තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් think deeper කියලා. කියන්නේ අපිට මේ tick එක activate කරලා පුළුවන් මෙයාට පොඩ්ඩක් හිතන්න වෙලාව දීලා මේකෙන් උත්තර ගන්න. ඉතින් මම ඒක දැන් පෙන්නන්නේ. ඔයාලට පුළුවන් ඒක try කරලා බලන්න. ඊට පස්සේ අපිට
මෙතන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අපේ මොකක් හරි දෙයක් ඇටච් කරලා මේකෙන් එව්ව හැකි. ඉතින් මම ඔයාලට එහෙම එකක් කරලා පෙන්නන්නම්. හරි දැන් මම මේ විදිහට YouTube logo එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මෙතන ටයිප් කරනවා what is this කියලා. ඊට පස්සේ මම මේක එන්ටර් කරනවා. අපි බලමු මෙයා මොකක්ද කියලා අපිට කියයිද කියලා. මෙයා අපිට මේ ඉමේජ් එකේ ඔක්කොම ඩීටේල්ස් ටික දීලා තියෙනවා අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයා දීලා තියෙනවා this image features 3D icon of the YouTube logo කියලා අපිට මෙන්න මේ විදිහට විස්තරයක් දීලා තියෙනවා. ඉතින් මේක මේ හරියටම හරි මෙයා දුන්න උත්තරේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ දේවලුත් මේ Copilot කියලා කරගන්න. ඒ වගේම අපිට මෙයාත් එක්ක live chat ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගන්න තියෙන මයික්‍රොෆෝන් icon එක select කරලා ඔයාලට කැමති දේ මෙයාට කියන්න. එතකොට මෙයා අපිට උත්තර දෙනවා. ඉතින් මම ඒක දැන් පෙන්නන්න ඔයාලට පුළුවන් එක try කරලා බලන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් පුළුවන් අලුත් chat එක කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙතන drop down එක select කරලා create new conversation කියන එක select කරන්න. එතකොට අපිට මෙන්න මේ විදිහට අලුත් chat එකක් open වෙනවා. ඊට පස්සේ කලින් chat කරපුවා බලා ගන්න ඕන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට side panel එක open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Copilot එකෙන් වැඩ ගන්න. ඉතින් මම අද පොඩි වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මම ඊළඟ වීඩියෝ එකකින් ගෙනා live streaming වල part 2 එක. ඉතින් ඒක බලන්න දැම්ම channel එක subscribe කරනවා. මේ වීඩියෝ එක කැමති නම් වීඩියෝ එක like එකක් දාන්න, අකමැති නම් dislike එකක් දාන්න. ඉතින් මම හිතනවා මම අද ගෙනාපු වීඩියෝ එකකින් ඔයාලට මේ Microsoft Copilot කියන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් එහෙම ලැබුණා මම channel එක subscribe කරන්න. තව මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ like එකක් දාන්න, අකමැති නම් dislike එකක් දාන්න. ඉතින් ඔයා මේ වීඩියෝ බලලා වගේම ආසයි තියෙන්නේ කොහොමද අපි Meta AI එක පාවිච්චි කරලා වැඩ ගන්න කියලා දැනගන්න. ඉතින් මම මේ අපි වෙන වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා කොහොමද අපි Meta AI එක පාවිච්චි කරලා වැඩ ගන්න කියලා. ඉතින් ඔයාලා පුළුවන් අපේ channel එක subscribe කරලා ඒ වීඩියෝ එක බලන්න යන්න. එහෙනම් click කරන්න.